වෙනද වගේම අදත් ගොඩක් ආදරෙන් ඔයාලා මගේ channel එකට පිළිගන්නවා. අද හදමුද මාත් එක්ක කල් තියාගන්න පුළුවන් රසම රස කෑම එක. අවුරුදු කෑම මේසට ඒ වගේම පාටි එකට වුණත් මේ රෙසිපි එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මං හිතනවා. මේ හදන්නේ කූනිස්සු සම්බල් එකක්. ඉතින් මේකට කූනිස්සෝ ඒ වගේම ලොකු ලුණු මේ වගේ නූඩ්ල්ස් ටිකක් පොඩියට කඩාගෙන අපි රටකජ ටිකකුත් එකතු කරගමු. ඉතින් මේක රසවත් කරන්න කරපිංචත් අපි මේකට එකතු කරගන්නවා. ඒ විතරක් නෙමෙයි අපි මේ කෑම එක රස කරගන්න අපිට මේකට තව සුදු ලුණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මිරිස් කරල් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් මේ දේවල් ටික ඔක්කොම තෙලේ බැද ගන්න ඕනේ. උදෙන්ම හැරලා ව්‍යංජන දෙක තුනක් හදන්න අකමැති කෙනෙක්ට අන්න මේක ගොඩක් වැදගත්. ඒ විතරක් නෙමෙයි ඔයා අනපේක්ෂිත වෙලාවක කවුරු හරි ගෙදරට ආවොත් වන්න කෑම ටිකක් දෙන්න මේකෙමුත් ටිකක් දාගන්න පුළුවන්. කෝනිස්සු ටික සෝදාගනිද්දී උණු වතුර එක්කට දාලා පැය භාගයක් වගේ තියෙන්නටලා තමයි ගන්න ඕනේ. එහෙම වුණොත් කෝනිස්සුන්ගේ තියෙන වැලි ඉවත් කරගන්න පුළුවන්. දැන් අපි ඒ දේවල් ටික ඔක්කොම තෙලේ බැදගත්තට පස්සේ වෙනම ඇතිලියක් ලිපේ තියාගන්න ඕනේ. මැටි ඇතිලියක් වුණා නම් ගොඩක් හොඳයි. දැන් අපි කලින් බැදලා තියාගත්ත කෝනිස්සු ටික වගේම අනිත් දේවල් ටිකත් මේකට එකතු කරගමු. දැන් මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගමු. ඒ වගේම ලුණු කුඩු ටිකකුත් එකතු කරගන්න. ඔයා කැමති නම් විතරක් මේකට තක්කලි සෝස් ටිකක් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් තියෙන්නේ මේ දේවල් ටික ඔක්කොම මිශ්‍ර කරගන්න එක. මේ තියෙන්නේ අපි ලේසියෙන්ම හදාගත්ත කූනිස්සු සම්බල් එක. ඉතින් ආලට පුළුවන් මේක නිවෙන කල් ඉඳලා වීදුරු බෝතලයකට දාලා මාසයක් වුණත් කල් තියාගන්න. අදට ගිහින් එන්නම් අලුත් රෙසිපි එකකින් හම්බ වෙමු. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.